ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වඩාත්ම විවාදයට ලක් වූ ශෝකජනක මෙන්ම හැඟුම්බර අවසානයක් හිමි කරගත් පාලකයා කවුද? ඔහු අන් කිසිවෙකු නොව වසර 2500ක සිංහල රාජවංශයේ අවසාන පුරුක වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමායි. අද අපේ වීඩියෝවෙන් සොයා බලන්නේ බ්‍රිතාන්‍යයට යටත් වූ කුරිරු පාලකයෙකු ලෙස වූ මේ රජුගේ සැබෑ කතාවයි. කිස්තු වර්ෂ 1798 දී කන්නසාමි නමින් හැඳින්වුණු 18 හැවිරිදි තරුණයෙකු ලෙස ඔහු සෙංකඩගල සිංහාසනයට පත් වුණා. ඔහු වංශයේ නායක්කාර වංශිකයෙකු වුවත් හැදී වැඩුණේ සිංහල සංස්කෘතිය තුලයි. පිළිමතලාවේ අධිකාරම්වරයා විසින් ඔහුව රජකමට පත් කළේ තමාට අවශ්‍ය පරිදි මෙහෙවිය හැකි රූකඩ රජෙකු ලෙස සලකාගෙනයි. නමුත් තරුණ රජු ඉක්මනින්ම ස්වාධීන පාලකයෙකු වීමට උත්සාහ කිරීම ගැටුම්වල ආරම්භය වුණා. අද අපි දකින දළදා මාලිගාවේ සුන්දරත්වය පිටුපස සිටින්නේත් මේ රජුයි. අෂ්ට්‍ර හැඩති පත්තිරිප්පුව නිර්මාණය කළේ ඔහුයි. මහනුවර නගරයට අභිමානයක් ගෙන දෙන නුවර වැව කර වූයේද මොහුයි. වැව වටා ඇති සුප්‍රසිද්ධ වලාකුළු බැම්ම රජුගේ කලාකාමීත්වයට හොඳම නිදසුනක්. රජු සහ උඩරට රදලීන් අතර ඇති වූ නොහොඳ නෝක්කාඩුව බ්‍රිතාන්‍යයන්ට මහඟු අවස්ථාවක් වුණා. ඇහැලේපොළ අධිකාරම් රජුට එරෙහිව කැරලි ගැසීමත් සමග රජු දැඩි ලෙස කෝපයට පත් වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇහැලේපොළ කුමාරි හාමි ඇතුළු දරුවන් ඝාතනය කිරීමට රජු නියෝග කළා. ඉතිහාසයේ රජු කුරිරු පාලකයෙකු ලෙස හං අඩු ගැසීමට ප්‍රධානතම හේතුව වූයේ මේ සිදුවීමයි. නමුත් ඇතම් ඉතිහාසඥයින් පවසන්නේ මේ රජුගේ නියෝගයට වඩා එකල පැවති රාජද්‍රෝහීන්ට දඬුවම් දීමේ නීතිය ක්‍රියාත්මක වීමක් බවයි. රදලීන්ගේ සහාය නොමැතිවීමත් ජනතාව රජු කෙරෙහි කලකිරීමත් හේතුවෙන් 1815 දී ඉංග්‍රීසීන්ට උඩරට ආක්‍රමණය කිරීමට පහසු වුණා. 1815 පෙබරවාරි 18 වන දින මැද මහනුවර බෝමුරේදී රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ රජු පැවසූ බව කියවෙන වැදගත් ප්‍රකාශයක් තිබෙනවා. මාව පාවා දුන්නේ මගේ ජනතාව නොව මා විශ්වාස කළ මගේම ඇමතිවරුන් යන ප්‍රකාශයයි. 1816 දී රජු බිසවුන් සහ පිරිස HMS කෝන්වෝල්ස් නෞකාවෙන් ඉන්දියාවේ වෝල්ලූර් කොටුව වෙත පිටුවහල් කළා. වසර 17ක් එහි සිරකරුවෙකු ලෙස දිවිගෙවූ රජු 1832 ජනවාරි 30 වන දින අභාවප්‍රාප්ත විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වීරයෙක්ද නැත්නම් ද්‍රෝහියෙක්ද? ඔහු වැරදි තීරණ ගත් පාලකයෙකු විය හැකියි. නමුත් ඔහු ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව තනිව සටන් කළ අවසානය දක්වාම තම අභිමානය රැකගත් රජෙකු බව අප අමතක නොකළ යුතුයි. ලාංකීය ඉතිහාසයේ රන් සලකුණක් වූ සිංහල රාජවංශය ඔහුගෙන් නිමාවට පත් වුණා. මේ වීඩියෝව ගැන ඔබ මොකද හිතන්නේ? රජු ගැන ඔබ දන්නා තවත් කරුණු පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි ඓතිහාසික වීඩියෝ නැරඹීමට අපගේ channel එක subscribe කරන්න.